ඔන්න තවත් අලුත් දවසක්. ඉතින් මේ මම පොඩි කයින් නම් පොඩි සිහිනයක් කියන්නේ පොඩි ආසාවක් තිබ්බා. කම්පියුටර් ටික ටික පොඩි වෙලා. දැන් හරියම පෝටබල් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් කම්පියුටර් පවර්ෆුල් කම්පියුටර් ඉක්මනින් මේ කියලා. ඉතින් ඉක්මනින්ම නැතත් කොහොම හරි ටික කාලයක් ගිහිල්ලා හරි දැන් ඒ වගේ හොඳ පවර්ෆුල් කම්පියුටර්ස් තියෙනවා කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් Mac mini කිව්වොත් එහෙම ගොඩක් කට්ටිය ඕන කෙනෙක් දන්නවා. හරියම පවර්ෆුල් කම්පියුටර් එකක්. ඉතින් ඒ වගේ ගානට කම්පියුටරේ ඉස්සර ඇත්තටම Mac mini Intel version එක තියෙනකොට Intel version එක තියෙනකොටත් ඒක හොඳයි. හැබැයි ඊට වැඩිය ලොකු වෙනසක් වුණා Apple ලගේ M1 chip එක ආවට පස්සේ. M1 chip එක රිලීස් වෙද්දී නම් මාත් සෑහෙන එක්සයිටඩ් වුණා. අපිටම සීන් එකක් වුණා. ඒක ඉතින් හිතන්න ARM x86 ආර්කිටෙක්චර් අමතරව ඒ ARM ආර්කිටෙක්චර් එකෙන් chip එකක් ඇවිල්ලා ඒක උඩ කියන්නේ OS එකම දුවනකොට මේක මාරම සීන් එකක් වුණා මම දැනගත්තා. ඒක එද්දි නම් සෑහෙන වෙනසක් වෙයි. මොකද මම මේ පොඩි කයින් නම් ආසාවක් තිබ්බා. කියන්නේ කම්පියුටර් එකක් මම ආසයි කියන්නේ හරිම පෝටබල් වෙනවා. කියන්නේ මම පොඩි කයින් නම් පොඩ්ඩක් මම ලැප්ටොප් සීන් එකකින් ඉන්න කෙනෙක්. ඉතින් ලැප්ටොප් සීන් එකකින් ඉන්න කෙනෙක් විදිහට මම ආසයි පෝටබිලිටි එකට. ඉතින් මම පොඩිම කාලේ මම පට්ටාසයි කියන all in one computers වලට එන එක Mac අත. Apple ලගේ Mac කම්පියුටර් තියෙනවා කියන මොනිටර් ඩිස්ප්ලේ එක විතරක් තියෙනවා කම්පියුටර් Mac නේද iMac. ඔව් iMac එකේ මම ඒ දවස්වල ආසයි. Mac mini එකට එච්චර මාසාවක් තිබ්බේ නෑ. හැබැයි M1 chip එක ආවට පස්සේ Mac mini එකට ආසයි. Mac mini එක දැන් පට්ටම කම්පියුටර් එකක් තියෙන ගොඩක් කට්ටිය ගන්න එකක්. ගොඩක් වැඩවලට පාවිච්චි කරනවා. දැන් මේ ළඟදී ආපු මේ cloud bot හින්දා කට්ටිය Mac mini ගන්නවා ගොඩක් අම්බාන එක. කියන්නේ personal AI assistant කෙනෙක් use කරගන්න තමන්ගේ වැඩවලට. ඉතින් කොහොමද ඒකනේ මම කතා කරන්නේදී මේ කම්පියුටර්ස් ටික ටික පොඩි වෙන එක ගැන. පොඩි වෙලා ඒ වුණාට පොඩි වුණාට ඒකේ තියෙන පවර්ෆුල් එක අඩු වෙන්නේ නැතුව වැඩි වෙනවා මිසක් දැන් මේක ටික ටික වැඩි වෙනවා මිසක් අඩු විල්ලක් නැහැ. ඉතින් මේ ඊළඟට මගේ ලොකුම ආසාව තියෙන්නේ තමන්ගේ ෆෝන් එකම කම්පියුටර් එක විතර පාවිච්චි කරන්න පුළුවන් ලෙවල් එකට එන එක. කියන්නේ එදන්න ප්ලග් කරගත්තා මාක් හරි මොනිටර් එකට කනෙක්ට් කරගත්තා. ඒකෙන් වැඩ කරගන්න හරියද? ඒතර ඒක මම පොඩි කාලේ ඒ විදිහට හිතලා ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ Samsung ලගේ Samsung Dex වල ගන්න ඇති. Samsung Dex වෙන්න ඕනේ. ඩෙක්ස් වෙන්න ඕනේ. හරිද? ඩෙක්ස් එකේ මේ අපිට ඒක ප්ලග් කරගෙන අපිට මේක PC එකක් එකේ යූස් කරන්න පුළුවන්. නිකන් ඩෙස්ක්ටොප් version එකක් වගේ යූස් කරගන්න පුළුවන් මොනිටර් එක සෙට් කරගෙන. ඒක මරු. ඉතින් Android desktop version එකකුත් දැන් එන ගමන් තියෙන්නේ. ඒක සමහරවිට මේ ළඟදීම එළියට එයි. ඉතින් Android කියන්නේ ඩෙස්ක්ටොප් එකේ ටැබ් වල එහෙම යූස් වුණාට නිකන් හරියටම ඩෙස්ක්ටොප් එකට හරියට ඔප්ටිමයිස් වෙලා තිබෙන්නේ නැහැ. කියන්නේ ඩෙස්ක්ටොප් ෆීලින් එක නැහැ හරියට. ඉතින් ඒකත් ඉස්සරහට හම්බෙයි. එතකොට නිකන් macOS මගේ ලුක් එකකින් තියෙයි. Android desktop එක හරියට මේ Apple macOS එක තමයි. macOS එක උනාට නිකන් හරියට නිකන් iOS වගේ ෆීලින් එක තියෙන්නේ. ඒක හම්බෙයි. ඉතින් ඒක සැරයක් කොහොම හරි මේ මගේ කලින් මුලින්ම තිබ්බ ලැප්ටොප් එක කරනවා පස්සේ මම පොඩි මිනි PC එකක් ගත්තා. Dell Optiplex series එකේ තියෙන පොඩි මැෂින් එක. ඉතින් මේ ඒක වුණත් මම ගන්න හේතුව ලොකු desktop එකක් ගෙනුවට මම ආසයි පොඩි වෙලා තියෙන ඉඳලා මම ආසයි කියන්නේ පොඩි item එකක් විතර තියෙනකොට මට ඒක නිකන් හරිම පහසුයි. ඒකට මෙහෙට ගන්න ලේසි. හැබැයි ප්‍රශ්න තියෙනවා දැන් ඒක දැන් පෙරක දැන් මම ගත්ත Dell Optiplex series එකේ තියෙන Intel chips ඇතුලේ ගොඩක් කැලි බැලි වැඩි ඒවා නිකන් ARM chips වගේ නෙමෙයි ටිකක් හරි රත් වෙනවා ඉක්මනින් රත් වෙනවා ටිකක් සෑහෙන අමාරුයි. ඒක හින්දා ඒක එච්චර තාත්වික මැෂින් එකක් නෙවෙයි නේද? ඒක වැඩි කාලයක් පාවිච්චි කරන්නේ. හැබැයි මට අර පොඩි web development වැඩ යෝගයට කරගන්න පුළුවන් වුණා. ඒ වගේ මතක් කරනවා Halo multiplayer ගෙහුවා බෑකින්. ඒකයි Euro Truck Simulator එක රන් කරා. ගේම් එක ගෙහුවා. ඉතින් මේ ඒක කරගත්තා. හැබැයි මේ දැන් Apple නා දැන් අලුතින් ගහන්න යනවා iPhone වල තියෙන A series එකේ chip එක දාලාත් MacBook එක හදන්න යනවා. ඒක හිතන්නකෝ දැන් මේ chip එක කොච්චර powerful ද කියලා. දැන් අතරම මේ iPhone එකේ තියෙන දැන් මේ වීඩියෝ කරන iPhone එකේ තියෙන chip එක මාර powerful. ඉතින් ඒකෙන් හිතන්න PC එකක් run කරන එක Mac computer එකක් run වෙනවා කියන්නේ කොච්චර powerful ද කියලා. ඉතින් ARM technology එකත් මාරම next level එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් සමහර අය Windows laptop පවා එනවා ARM chips උඩ දුවන. Microsoft ලත් කලින් මුලින් Apple වලට කලින් try කරලා බැලුවා. හැබැයි ඒගොල්ලෝ එච්චර සාර්ථකුනේ නෑ. හැබැයි උනට Apple ලා කොහොම හරි එක ගොඩ දැම්මා. ඒ ගොඩ දැමිල්ල ගොඩ ගියා කියන්නේ පට්ටම ගොඩ ගියා. හැබැයි macOS 26 එක නම් පොඩ්ඩක් charter. ඉතින් හිතන්න මේ computer side තියෙන දුර කොච්චරද කියලා. දැන් මේ ළඟදී ආපහු අර PC guide channel එකේ වීඩියෝ එක දැක්කා. මේ Tamanට ඕන OS එක ගහන්න පුළුවන් ෆෝන් එකක් රීස් වෙන්න යනවා කියලා. ඒක හිතන්න ඒක කොයි වගේ level එකකද කියනවා. අනික ඒක මේ ඒකත් අපිට plug කරගෙන monitor එකක් ගහගෙන keyboard එකක් ගහගෙන computer වගේ use කරන්න පුළුවන්. ආසම්. ඒ කියන්නේ ARM technology එක next level එකට ටික ටික යන ගමන් තියෙන එකේ ලොකුම step එක ගත්තේ අතන Apple ලා. ඒක මාරම leap එකක්. ඒක දැන් මගේ M2 MacBook එකක් තියෙනවා. ඉතින් ඒකේ වුණත් 8GB RAM එක තිබ්බත් ඒකේ මාර වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඒක මරු. ඉතින් මම පොඩි කයි නම් ආසන් හිටපු ඒ කියන්නේ එක හීනයක් එක ඉතින් ඇත්තටම සැබෑලා තියෙන Mac mini එකම ලොකුම උදාහරණයක්. තව ඉස්සරහට ඉතින් ලොකු දේවල් තව වෙයි. ඒක අතකින් හරිම සතුටු වෙලින් කියන තමන් ආස කරන හීනයක් ටික ටික ලොකු වෙන කාලේ එනකොට ඒක ඇත්තටම හැබෑලා තියෙනවා. Mac mini එකක් ගන්න පට ආසයි.
බලමු ඉස්සරහට යනවා කියලා. අපි කොහොමද ලොකුවට තියෙන කැම්පියුටර් ටික ටික shrink වෙලා වැඩක් කරගන්න පුළුවන් level එකේ next level එකේ. ගේමින් තමයි තාම පොඩ්ඩක් ඩබල් කරලා තියෙන්නේ. හැබැයි ගේමින් උත් ටික කාලෙකින් ඒ. ඔකයි මට කතා කරන්න ඕනේ. අද දවසට